හැම කතාවකම දෙපැත්තක් තියෙනවා. මගේ පැත්තයි ඔයාලගේ පැත්තයි. අපේ පැත්තයි එයාලගේ පැත්තයි. ඒ වගේම ඔහුගේ පැත්තයි ඇයගේ පැත්තයි. ඒ කියන්නේ මේ හැම වෙලේම කවුරු හරි කියන්නේ බොරු. ගොඩක් වෙලාවට සීසන් 6ක් 7ක් වගේ තියෙන ගොඩක් ලොකු සීරියස් වෙනුවට සාමාන්‍යයෙන් එපිසෝඩ් 7ක් 8ක් වගේ තියෙන මිනි සීරියස් බලන්න ගොඩක් අය වැඩිපුර උනන්දුවක් දක්වනවා. ඉතින් අද අපි කතා කරන්නේත් ඒ වගේ එපිසෝඩ් 6ක් ඇතුළේ දිවෙන මිස්ට්‍රි ත්‍රිලර් සහ ඩිටෙක්ටිව් කියන ජෝන්රාස් වලට අයිති ටිකක් සුවිශේෂී මිනි සීරීස් එකක් ගැන. 2020 අවුරුද්දේදී ඇලිස් ෆීනි කියන රයිටර් විසින් ලියපු His and Hers කියන මෙන්න මේ නවල් එක පදනම් කරගෙන තමයි අද අපි කතා කරන මේ His and Hers කියන එපිසෝඩ් 6කින් යුක්ත මිනි සීරීස් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ YouTube channel එකේම මීට කලින් කරපු Rock Paper Scissors කියන book එකේ book review එක බලපුවා ඉන්නවනම් අනිවාර්යෙන් දන්නව ඇති කවුද ඇලිස් ෆීනි කියන්නේ කියලා. ඒ වගේම කියන්න ඕන ඇලිස් ෆීනිගේ මේ පොතේ ඩිරෙක්ට් ඇඩැප්ටේෂන් එකක් නෙමෙයි අපිට මේ TV series එක තුළ බලා ගන්න හම්බෙන්නේ. මොකද මේ පොතේ තියෙන කතාවට වඩා වෙනස්කම් කීපයක්ම අපිට මේ TV series එක ඇතුලේ බලා ගන්න හම්බෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් මේ පොත ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Netflix එකේ රිලීස් වෙච්ච His and Hers කියන මේ limited TV series එක ගැන. ඉතින් ඒත් එක්කම කියන්න ඕන ඒ වුණාට මේ පොත මාර වර්ත් පොතක් කියවන වෙලාවට ගොඩක් වටින පොතක්. ඒක හින්දා මේ පොත කියවන ඉන්ට්‍රස්ට් එකක් තියෙන හැමෝම අනිවාර්යෙන් අරන් කියවන්න. මියුසිස්ලා පබ්ලිෂ් කරපු His and Hers රහසක් කියන සිංහල නමින් පබ්ලිෂ් කරපු මේ පොත. ඉතින් His and Hers කියන මේ TV series එක 2026 අවුරුද්දේ ජනවාරි මාසේ Netflix එකෙන් තමයි ස්ට්‍රීම් වුණේ. IMDb දර්ශකයේ 7.1ක් වගේම Rotten Tomatoes ඉන්ඩෙක්ස් එකේ 70%ක වගේ ලොකු ඉහළ අගයක් ගන්නත් මේ TV series එක සමත් වෙලා තියෙනවා. ඉතින් මේ TV series එකේ අනිත් TV series වලට වඩා තියෙන විශේෂත්වය තමයි මේ TV series එකේ එකම ස්ටෝරි එක වෙනස් පර්ස්පෙක්ටිව් වලින්, ඒ කියන්නේ එකම ස්ටෝරි එක වෙනස් point of view වලින් අපිට බලා ගන්න හම්බෙනවා. ඒ කියන්නේ කතාව ඉස්සරහට ෆ්ලෝ වෙද්දී අපිට එක එක අයගේ point of view වලින් කතාව බලා ගන්න හම්බෙන හින්දා ඇත්තටම කතාව, ඒ කියන්නේ ඇත්තම සිද්ධිය කියන්නේ කවුද කියන ප්‍රශ්නෙත් එක්ක තමයි මේ TV series එක ඉස්සරහට බලාගෙන යන්න වෙන්නේ. ඉතින් මේ series එකේ plot එක පැත්තට හැරුණොත් මේ සම්පූර්ණ කතාවම කේන්ද්‍ර වෙලා තියෙන්නේ ඩලෝනේගා කියන මේ ජෝර්ජියාවල තියෙන පොඩි ගම්මානයක් ඇතුලේ. ඉතින් මේ ඩලෝනේගා කියලා කියන්නේ අපරාධ හරිම අඩු ගොඩක් සාමකාමී ඒරියා එකක්. හැබැයි එක දවසක් මේ ෂෙරිෆ් ඩිපාර්ට්මන්ට් එකට අද්භූත කෝල් එකක් එනවා මේ ගම්මානේ කැලේ ඇතුලෙන් ඩෙඩ් බොඩි එකක් හම්බෙලා කියලා. ඒ විදිහට කැලේ ඇතුලේ තරුණ ගෑනු කෙනෙක්ව 40 පාරක් පිහියෙන් ඇනලා මරලා දාලා. ඉතින් මේ කේස් එක බාර වෙන්නේ ජැක් හාපර් කියන මේ පොලිසියේ ඉන්න ඩිටෙක්ටිව්ට. හැබැයි මේ සිද්ධිය ගැන ජැක් අනිත් කවුරුත් දන්නේ නැති ගොඩක් දේවල් දන්නවා. ඒ වගේම මේ සිද්ධිය කවර් කරන්න මීඩියා එකකින් එනවා ඇනා ඇන්ඩ්‍රූස් කියලා කාන්තාවක්. ඉතින් අර අපි කලින් කතා කරපු ඩිටෙක්ටිව්, ඒ කියන්නේ ජැක් සහ මේ ඇනා අතරත් හැංගිච්ච රහස් කීපයක්ම කතාව ඉස්සරහට බලාගෙන යද්දී අපිට බලා ගන්න හම්බෙනවා. ඉතින් මම මෙතනින් එහාට මේකේ ස්ටෝරි එක ප්ලොට් එක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද ස්ටෝරි එක ගැන කතා කරොත් අනිවාර්යෙන්ම මේකේ මේ ප්ලොට් එක කතාව ස්පොයිල් වෙන හින්දා. ඉතින් අපි කලින් කතා කරා මේ ඇලිස් ෆීනිගේ මේ පොත සහ මේ TV series එක අතර වෙනස්කම් කීපයක්ම බලා ගන්න හම්බෙනවා කියලා. ස්පොයිල් වෙන්නේ නැති විදිහට අපි පොඩි තැන් කීපයක් ගැන කතා කරොත් අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි අපි අර කලින් කියපු ඇනාගේ කැරක්ටර් එක. මොකද මේ පොත ඇතුලේදී අපිට ඇනා කියන කැරක්ටර් එක විස්තර කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලිකර් වලට ඇඩික්ට් වෙච්ච සැරෙන් සැරේ බ්ලැක් අවුට් වෙන චරිතයක් විදිහට. හැබැයි මේ ලිමිටඩ් සීරීස් එක ඇතුලේ මේ ඇනා කියන්නේ එම ලිකර් යූස් කරන එම ඩ්‍රග් ඇඩික්ට් කැරක්ටර් එකක් නෙමෙයි. ටිකක් වගකීම් සහගතව වැඩ කරන අර බරක් තියන්න පුළුවන් චරිතයක් විදිහට මේ TV series එකේදී ඇනාගේ කැරක්ටර් එක අපිට හඳුන්වලා දෙනවා. ඉතින් අන්නේ විදිහට මේ පොතේ තියෙන සමහර දේවල් TV series එකේ ටිකක් වෙනස් විදිහට තමයි අපිට බලා ගන්න හම්බුනේ. ඉතින් ඒ වුණාට මං හිතනවා මේ විදිහට
පොතේ තියෙන හැම දේම ඩිරෙක්ට් ඇඩැප්ටේෂන් එකක් විදිහට TV series එකට දානව වෙනුවට ඒ අවශ්‍ය තැන් අවශ්‍ය විදිහට වෙනස් කරපු එක මේ TV series එක කෙරෙහි පොසිටිව් විදිහට බලපෑවා. මොකද මේ පොතේ තියෙන හැම දේම TV series එකට ඇඩැප්ට් කරන්න අමාරුයි. අන්න ඒකත් එක්ක ඕන දේ එපා දේ හරියට තෝරලා ඒ ඇඩැප්ටේෂන් එක හරියටම කරන්න Netflix එකට පුළුවන් වුණා කියලා මං හිතනවා. ඒත් එක්කම කියන්න ඕන මේ සීරීස් එකේ කාස්ට් එක නම් මාරම ගැලපෙන විදිහට හරිම ඇකියුරේට් විදිහට තෝරගෙන තිබ්බා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේ TV සීරීස් එක පුරාවටම ජැක් හාපර් කියන කැරක්ටර් එක. ඒ කියන්නේ අර අපි කලින් කිව්ව ඩිටෙක්ටිව් කියන කැරක්ටර් එක වෙනුවෙන් දායක වෙච්ච ජොන් බර්න්ටල් කියන ඇක්ටර්ගේ ඇක්ටිං නම් මාරම ලෙවල් එක තිබ්බා. එපිසෝඩ් 6 පුරාවටම ලස්සන ඒ කියන්නේ මාරම මැචින් කාස්ට් එකක් මේ TV සීරීස් එකේ බලා ගන්න හම්බුණා. අර සස්පෙක්ට් ත්‍රිලර් ඩිටෙක්ටිව් කියන ජෝන්රස් වලට මැච් වෙන විදිහටම මේ සීරීස් එකේ හැම එපිසෝඩ් එකක් ඇතුළෙම මාර කුතුහලයෙන් බලන්න පුළුවන් විදිහේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බා. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ඉමෝෂන්ස් ට්විස්ට් වගේ දේවලුත් හරි ලස්සනට ඩෙලිවර් කරන්න මේ TV සීරීස් එකට පුළුවන් වුණා. ඒ වගේම මේකේ ට්විස්ට් ගැන කතා කරද්දි විශේෂයෙන්ම කියන්න ඕන මේ සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක වෙනකම්ම ඔයා කීයටවත් එනවා කියලා නොදකපු හරි ලස්සන ට්විස්ට් එකක් හැංගිලා තියෙනවා. ඒකෙන්ද ඔන්න ප්ලොට් ට්විස්ට් බලන අයට ප්ලොට් ට්විස්ට් ඒ ජෝන්රස් වලට කැමති අයට අනිවාර්යෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් TV සීරීස් එකක් විදිහට මේ His and Hers කියන එපිසෝඩ් 6ක මිනි සීරීස් එක මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒත් එක්කම කියන්න ඕන මේ TV සීරීස් එක අර අපි මාස්ටර්පීස් කියලා කියන තරම් ලෙවල් එකේ TV සීරීස් එකක් නන් නෙමෙයි. මොකද මේ TV සීරීස් එක ඇතුලේ පොඩි ප්ලොට් හෝල්ස් කීපයක්ම අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඔයාලට මතක නම් මේ මර්ඩර් එක සිදු වෙච්ච තැන තිබිලා ඒ මිනි මරෝය කියලා සලකන්න පුළුවන් විදිහේ අඩිසලකුණු කීපයක්ම මේ ඩිටෙක්ටිව්ස්ලට හම්බ වෙනවා. හැබැයි කතාව එතනින් එහාට ඒ ගැන ඉන්වෙස්ටිගේෂන් එකක් යන්නේ නැහැ. කතාව එතනින් එහාට ඒ වගේ අඩිසලකුණු තිබ්බා කියන දේ අරන් කතාව එතනින් එහාට ඒ සම්බන්ධව යොමු වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්ලොට් හෝල්ස් කීපයක්ම මේ කතාව බලා ගන්න හම්බුණා. හැබැයි සමස්තයක් විදිහට ගත්තොත් හොඳ කුතුහලයෙන් බලන්න පුළුවන්. එන්ඩින් එක දක්වාම ඔයාව එන්ගේජ් කරලා තියාගන්න හොඳ එන්ජොයි කරන්න පුළුවන් TV සීරීස් එකක් විදිහට මේ TV සීරීස් එක මට හඳුන්වලා දෙන්න පුළුවන්. මගේ රේටින් එක සාමාන්‍යයෙන් 10න් 7.5ක වගේ රේටින් එකක් මේ TV සීරීස් එකට මට දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවර කරන්න කලින් කියන්න තියෙන්නේ මේ TV සීරීස් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් බලන්න. මොකද සාමාන්‍යයෙන් විනාඩි 45ක වගේ රන් ටයිම් එකක් තියෙන එපිසෝඩ් 6ක් තමයි මේ TV සීරීස් එකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් එක රැයකින් ඉවර කරන්න පුළුවන් TV සීරීස් එකක් විදිහට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ movies, TV series, book reviews වගේ ගොඩක් දේවල් බලන්න අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.